ඔන්න යාළුවනේ අපි දිවා ගුහාවත් බැලුවා. දිවා ගුහාව බලලා දැන් හරියටම 1යි වෙලාව. නියම ටයිම් එක නාන්න මෙන්න ආව සුපිරි පොට් එකක් නාන්න තියෙන කුරුවිට ටවුන් එකෙන් හැරලා එරත්න පාර එනකොට තමයි හම්බෙන්නේ කුරුගඟ කියලා තියෙනවා. එනකොට පාර හොයාගන්න ලේසි. මේ කුරුගඟ කියලා ගහලා තිනවා. එන්න ඕනි තැනට මෙන්න ස්ථානයේ තව අරහිට මම යන්න බලාපොරොත්තු වෙනවා. වතුර කොහොමද දන්නේ වැඩිද දන්නේ එරෙනවද කියලා දන්නේ ගිලෙනවද කියලා දන්නේ. ඒ වුණාට අපි අර පැත්තට එහෙම යන් අර ඉස්සරහා පේන ඒ හරියට මම යනවා ගිහිල්ලා ඒ සුන්දරත්වය මේ පරිසරයේ සුන්දරත්වය ඔයාලත් එක්ක මම බෙදා ගන්නවා. ඉතින් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා මගේ රුසිරු vlogs YouTube channel එකත් එක්ක හැමදාම මගේ channel එක subscribe කරන්න, මගේ videos වලට like කරන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. හා වතුරට නම් බැහැලා ඉන්නේ. මගේ තියෙන හරියටම මේ හරියන දනිස්ස ගාවට ෆෝන් එකත් අරන් යන්නේ. ගැඹුරයි වගේ බලමු. අන්න අතන්ට යන්න try එකක් දෙන්නේ නාන්න කලින්. බලට පේනවද මේ දාලා තියෙන මේ මිල්ල කණු වගේ කොට තියෙන්නේ මේ. අපි යම් බලන්න. නෑ මේ පැත්ත ගැඹුර වැඩි. මේ පැත්තෙන් යන්න. දැන් නම් ඉනගාවට වතුර මේ හරිය ගැඹුර අඩුයි. දැන් ආයි දනිස්ස ගාවට වුණා. ඔන්න ගොඩ වුණා. දැන් ඔන්න වතුර ඔන්න ගොඩ වුණා. ඔයාලට පේනවද? මේක තව මේ හරිම ලස්සන මේ විශේෂ ස්ථානයක් තියෙනවා. එතනටත් මම දැන් ඔයාලා එක්කන් යනවා බලන්න. මේ අර සොරව්වක් ඇතුලෙන් වගේ අර උතන මේ තියෙන බිල්ඩින් එකේ ඇතුලෙන් වතුර එන්නේ. මේ හරියනම් ටිකක් ලිස්සනවා. මෙතන දැන් මෙන්න මේ view එක ඔයාලට පෙන්නන්නම්. මාව ඇහෙනවද දන්නේ බලන්න ඕනේ වීඩියෝ එක එඩිට් කරන වෙලේ. අපේ අයියලා අක්කලාත් ඇවිල්ලා ඉන්න නාන්න. මං ආවේ ඒගොල්ලෝ දැන් ඉන්න තැන ඉඳන් අර පැත්තේ ඉඳන් ආවේ මේ පැත්තට. මේ පරිසරයේ සුන්දරත්වය අපි විඳින්න ඕනි. ඇත්තටම ලිස්සනවායි ලිස්සුවොත් එහෙම ෆෝන් එකයි මායි දෙන්නම ඉවරයි. ඒත් කොහොම හරි ඔයාලට මේ ලස්සන සුන්දර දර්ශනය පෙන්වන්න. මේ ජලපාර අතික්‍රමණය කරන්න ඕනි. අම්මෝ ඔන්න යාළුවනේ අන්න අතන ඉඳන් මේ ගල් පඩිය උට්ටාව ගල් තලාවට එතන ඉඳන් වීඩියෝ කරගෙන එන්න බෑ. මොකද මේ වතුර පාර ටිකක් සැරයි. ෆෝන් එක
ෆෝන් එකයි මයි දෙන්නම මේ සෙට්ට පෝච්චි තමයි මෙන්න වත් පහර හරිම ක්ලියර් බලන්න මේ වතුර යට තියෙන ගල් ටික පේන්නේ දැන් නම් මේ ගල් තලාවක් උඩ ඉන්නේ දැන් නම් බය නැතුව ඇවිදින්න පුළුවන් යමු ඉස්සරහට ඔයාලට පෙන්නන්න මේ අනිවාර්යෙන් කුරුවිට එරත්න පාරේ එනකොට හම්බෙන කුරු ගඟ මේ පොට් එකට අනිවාර්යෙන් ඉන්න ට්‍රිප් එකක් එකම යනකොට නාන්න එහෙම ඉතින් අපේ කොල්ලෝ කෙල්ලෝ ඉතින් ආසයින විශේෂයෙන් කොල්ලෝ ඉතින් ඔය ඩ්‍රින්ක් එකක් එහෙම දානකොට මේ බලන්න මේ ගලේ මේවා හැදිලා තියෙන හැටි මේ බලන්න මේ විල් වගේ මේ කියන්නේ මේවා ගලන කාලට මේ හරියටත් වතුර එනවා ඇති බලන්න කොච්චර ලස්සන මේ හැදිලා තියෙනවද කියන්නේ මේ ගල් මේ තනිකර මේ ගලේ හැදිලා තියෙන්නේ ගලේ හැදිලා තියෙන්නේ මේ පොකුණු වගේ කුරු ගඟ ඔයාලා ලස්සන තැනක් හොයනවා නම් නාන්න කරන්න විනෝද වෙන්න අනිවාර්යෙන් එන්න රත්නපුරේ කුරුවිට එරත්න පාරේ එනකොට හම්බෙන්නේ කුරු ගඟ තවඩියා කුට්ටයා බලන්නකො මේ ගල්තල් මට මතක් වෙන්නේ මම ප්ලේ කරපු ගේම් එකක් RDR2 Red Dead Redemption ගේම් එක. ඒකෙත් මේ වගේ බලන්න ගේම් එක ගහපු අය දන්නවා මේ වගේ හරිම ලස්සන මේ ලොකේෂන් තියෙනවා. මේ සැබෑ ලෝකේ. ඒ ගේම් එක මේ සැබෑ ලෝකේ සුන්දරත්වය බැහැල යන්න තව ටිකක් ඉස්සරහට මේ හරියට ලිස්සනවා මං හෙමීට ටිකක් එහාට යන්න හදන්නේ අල්ලගෙන තමයි යන්න ඕනි ඔන්න මේ බලන්න මේ මං අර කලින් පෙන්නුවාගේ මේ දැන් මේ ගලේ හැදෙලා තියෙන මේ හරියටම රවුමට නිකන් හරියට අච්චුවකින් කැපුවා වගේ මේ වතුර මේ ඒ වගේ මේ බලන්න මේක නිකන් අර ගුහාවක් වගේ හැදිලා තියෙන ඇතුළට අත දාතත් එක මේ ගුහාවක් වගේ හැදිලා තියෙන ඒ දල ඒ කියන්නේ ඒව වතුර වලක් වගේ හැදිලා තියෙන පොකුණු වගේ. මම මෙහෙට එනකොට අලි පතේව දිනනවා මේ. බලන්නකෝ මේ ගල හැදි. ගල
ගලේ හැදිලා තියෙන්නේ. ඉතින් අපි මේ රත්නපුරේ දිවා ගුහාව නරඹන්න ආපු ගම මේ ස්ථානයට ආවා. මම නම් මේ දෙවෙනි පාර මෙතනට ආපු. ඉතින් මට ඔයාලට මේ සුන්දරත්වය ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා. බලන්න මේ ගල් නිකන් ගෙනල්ලා කවුරු හරි තියලා වගේ. එහෙනම් යාළුවනේ දැන් මං යනවා නාන්න. දැන් මං අපේ කට්ටියත් එක්ක නෑදෑයෝ කට්ටියත් එක්ක යාළුවත් දැන් බඩගින්නේනේ කට්ටිය නාලා කන්න එහෙමත් එපා කෑම දවල්ට. ඉතින් කුරුගඟේ මේ ලස්සන මේ vlog එක මම මෙතනින් නවත්තනවා. ඔයාලා අනිවාර්යෙන් එන්න ඕනේ මේ තැන් බලන්න ඕනි. අවිල්ලා නාන්න විනෝද වෙන්න. මේ තැන් පරිස්සම් කරන්න ඕනි. ඔයාලට පේනද එහෙම ජරාව කියලා කිසි දෙයක් මේ තැන්වල දාලා අපවිත්‍ර කරලා නැහැ. මේ තැන්වල මේ ප්ලාස්ටික් පොලිතින් ඒ වගේ දේවල් දාලා මේ පරිසරය අපවිත්‍ර කරන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා. මේවා අපේ සම්පත් අපේ ලංකාවේ තියෙන මේවා අපිට අපේ ලංකාවේ මේ තැන් මේ විදිහට හැදිලා සබහා ධර්මයෙන් දීලා තියෙන අපිට විනෝද වෙලා සතුට වෙලා මේ සීතල වතුර ටිකක් නාගන්න කොච්චර පිනක් තියෙන්න ඕනේද. ලංකාවේ අපිට ඒ වාසනාව තියෙනවා යාළුවනේ. ඉතින් අනිවාර්යෙන් මේ තැන් වලට ඇවිල්ලා මේ සුන්දරත්වය විඳලා මේ තැන් පරිස්සම් කරලා ආදරෙන් සතුට වෙලා ඔයාලා මේ දේවල් විඳින්න කියලා ආදරෙන් මතක් කරනවා. වගේම ආදරෙන් මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරන්න. subscribe කරලා like කරන්න, මගේ videos වලට share කරන්න. මේ වගේ ලස්සන සුන්දර ස්ථාන මම travel කරන සුන්දර ස්ථාන ඔයාලත් එක්ක අනිවාර්යෙන් බෙදා ගන්නවා. ඉතින් රැඳී ඉන්න කියලා ආදරෙන් ගෞරවයෙන් මතක් කරන මාත් එක්ක එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා.